සම්පූර්ණ පවුල් පිටින් එකතු වෙලා නරි ටික. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් ජාත්‍යන්තරයට පවා මේවා ගියා. ඒ ජාත්‍යන්තර ඉතින් මේකේ පුරෝගාමියා වුණේ මුලින්ම ඇත්තටම අපි සැලියුට් කරන්න ඕනේ නරේන්ද්‍ර සිං මෝදි අගමැතිතුමාට. ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම දේවල් අපි සපයනවා. නැවත ගොඩ නැගීමට නැගී සිටිනවා. ඉතින් මෙන්න මේ වචනය ඇත්තටම සතුටු Hi guys, සොනදා සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම හිතා ගන්න බැරි දේවල් එක්ක දැන් මේ රටේ විශ්සනයට පත් වුණාට පස්සේ වත්මන් ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා හරියට වැඩපිළිවෙල කරගෙන යනවා මේ රට ගොඩ නැගීමේ. ඉතින් ඒකත් එක්ක අපිට පහුගිය ටිකේ ওই වේදිකාව උඩ සමහර කැවුට්ටියන් කෑ ගහනවා ඇහුණා. අර නුගේගොඩ එහෙම වේදිකාව උඩ කෑ ගහනවා ඇහුණා. ගම්වතුරට ගියාද දන්නේ පැහැදිලිවම ඊට පස්සේ මොකද දැක්කේ නැහැ ඊට පස්සේ. මොකද උනේ කියලා බකස් දාලාද මොකද වැටුණා කිව්වනේ. එකපාරට මොකද්ද ආර්ථිකයේද මොකද්ද වැටුණා කිව්වා. ඉතින් එතකොට මෙන්න මේ වාගේ මෙලොව ඒ කියන්නේ අර මොලේ කලඳක්වත් නැහැ කියලා කියන්නේ කීමට මොලේ කලඳක්වත් නැති ඒ විදිහට තිරසං ගතිය ඇති එහෙම මේ කට්ටිය අපි දැක්කා රන් බණ්ඩාගේ කොල්ලා ජාත්‍යන්තරයක් නැති රන් බණ්ඩාගේ කොල්ලා කිය කෑ ගහ වේදිකාවට ඒ විදිහට අපහාස කරනවා. ඉතින් කෙසේ හෝ වේවා දැන් මේ විදිහට කොහොම අපහාස නැගුවත් ඒ රන් බණ්ඩාගේ කොල්ලා තමයි ජාත්‍යන්තරම ජය අරගෙන රටවල් 40කට වැඩි ප්‍රමාණයකින් මේ වෙද්දි ආධාර අරගෙන තියෙන්නේ. ඒ රන් බණ්ඩාගේ කොල්ලම තමයි. ඒකේ වැදගත්ම දේ වෙන්නේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට වාගේ රුසියාවේ පුටින්. ව්ලාඩිමීර් පුටින් කියන්නේ ලෝක බලවතානේ. ඇත්තම කතාව ගත්තොත් ඉතින් එතකොට ව්ලාඩිමීර් පුටින් පවා මේ විදිහට අමදලා තියෙනවා මේ අපේ රටේ ජනතාව ඒ හැම දෙයක් එක්කම එතකොට ෆ්ලයිට් එවලා තියෙනවා අපිට ආධාර එවලා තියෙනවා හැමදේම එවලා තියෙනවා රුසියාවෙන් පවා. ඉතින් එතකොට ඒ වගේම ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මේ විදිහට කරලා තියෙනවා. එතකොට කියුලිසියානා දෙකක් එවලා තියෙනවා. ඒ වගේම USA ආමි එකෙන් එවලා තියෙනවා. මේ දේවල් කරේ සම්පූර්ණ වාර තමුත් එකම මේ ජාත්‍යන්තරයක් නැහැ කියපු රන් බණ්ඩාගේ කොල්ලා තමයි මේ දේවල් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චර මේ විදිහට දැන් මේ රට ගොඩ නගන්න බලවතුන් මේකේ තියෙන විශේෂත්වයක් තියෙන ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි යුරෝප් රටවල් වලින් කියන්නේ යුරෝපියන් රටවල් වලින් මෙච්චර ප්‍රමාණයක් ආධාර ලැබුණේ. සුනාමියටවත් මෙච්චර ලැබිලා නැහැ ආධාර. පැහැදිලිව සුනාමියට ලැබිලා ඒ කියන්නේ තිබුණු ආධාර ටික සුනාමියට නැවත සුනාමියකට ගහගෙන කියන්නේ. මොකද හොරා කෑවනේ මුන් සම්පූර්ණම පවුල් පිටින් එකතු වෙලා නරි ටික. ඉතින් එතකොට එහෙම තත්ත්වයක් ජාත්‍යන්තරයට පවා මේවා ගියා. ඒ ජාත්‍යන්තරයට පවා ගියත් දැන් මේ ආණ්ඩුවට මෙච්චර රටවල් ප්‍රමාණයකින් ඇයි ආධාර ආවේ? හොඳම උදාහරණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. කෝටි 25ක මුදලක් පරිත්‍යාග කරන ආණ්ඩුවට මේ විදිහට මේ අවතන් වුවන්ට බෙදලා මේ සහන ආධාර දෙන්න කියලා. ඉතින් එතකොට මේ විදිහට එහෙම දෙනවා කියන්නේ මේ වර්තමාන ජනාධිපති ගැන මොනතරම් පැහැදීමක් තියෙන්න ඕනද? එතකොට පොහොට්ටු සෙට් එක හිටියා නම් දෙයිද? ඕක තමයි ඇත්ත කතාව. උන් හිටියා නම් ඉතින් උන්ගේ සාක්කු වලට තමයි. එසේ හෝ වේවා මේ විදිහට දැන් යුරෝප් කන්ට්‍රීස් වලින් හිතා ගන්න බැරි රටවල් ප්‍රමාණයකින් ඇමරිකාව, ජර්මන්, ඒ කියන්නේ ලෝකෙ මේ බලවතුන්, ලෝකෙම ඉන්න බලවතුන් ඇමරිකාව, ජර්මන්, රෂියා, ඕස්ට්‍රේලියා, ඉතාලි, ෆ්‍රාන්ස්, ඉංග්ලන්ඩ්, UAE හිතා ගන්න බැරි රටවල් ප්‍රමාණයකින් දැනටම ආධාර ඇවිල්ලා තියෙනවා. තව මතක් කරන්න ඕනේ චීනේ, ජපානේ, ඒ වගේ ලෝකම බලවතුන්ගේ. ඉතින් තරගෙට තමයි අපිට ඇත්තටම උදව් කරන්නේ පාකිස්තානේ, ඉන්දියාවේ, අපේ ආසියාතික රටවල්, අපේ අසල්වැසියන්. ඉතින් මේකේ පුරෝගාමියා වුණේ මුලින්ම ඇත්තටම අපි සැලියුට් කරන්න ඕනේ නරේන්ද්‍ර සිං මෝදි අගමැතිතුමාට. ඔහු තමයි සම්පූර්ණයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට කතා කරලා මොකද්ද විය යුත්තේ, ඒ එක්කම ජනාධිපතිතුමා කතා කරලා මේ සියලුම දේවල් චෝපර් බෝට්ටු සියලුම දේවල් මේ අවතැන් වුවන් ගලව ගන්න පවා ආවා. ඊට පස්සේ පාකිස්තානේ හැම තැනින්ම අපිට ඒ විදිහට උදව් ආවා. ඉන්නතුරු ආධාර ටික. ඉතින් මෙන්න මේකත් එක්ක දැන් සමහර නරි මේ ආධාර බෙදා දෙන්න උදව් අවශ්‍ය නම් කියන්නලු. අර කෙල හලහල ඉන්න මලපෙරියතෝ ටිකක් ඉන්නවනේ. කෙල හලහල ඉන්න මරපෙරියතෝ ටික දැන් කියනවා ඔයාලා කට්ටියට මේක හරියටම විනිවිදභාවකින් යුක්තව බෙදන්නලු. ඒක කියන එක දැක්කම තමයි අපිට hina යන්නේ. පොඩි හනුමා තැන තැන මයික් ටයිසන් වගේ ගිනි තීතිය ගිහිල්ලා මේවා විනිවිදභාවකින් යුක්තව බෙදන්නලු. මුන් අපිට මතකයි හොඳට බෙදුවා විනිවිදභාවයේ උපරිම යුක්තව. ඉතින් ඕක තමයි ඇත්ත. පොඩි හනුමට කියන්න තියෙන්නේ පාඩුවේ පැත්තකට වෙලා ඉඳහල්ලා. දැන් කෙඳිරි ගන්න දෙන්න එපා. කොහොමත්
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මේ සියලුම දේවල් හරියාකාරයට ඒ දේවල් එහෙම සිදු වෙනවා. දැන් අර ගෙවල් සුද්ධ කර ගැනීමට 25000ක්. ඒ 25000යි තව එතකොට ගෙදර බඩුව මුට්ටු ඒ දේවල් ගත්තා නම් සියලුම ඒ කියන්නේ ගොඩක් දෙනෙක්ගේ කිසිම දෙයක් ගිහිල්ලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා කිව්වා හරි මේක සියලුම දෙනාට දෙන්න. 50000යි 25000යි දෙකම එකතු කරලා එකම පාර දෙන්න සියලුම දෙනාට. 25000 දෙන ගෙවල් සුද්ධ කරගන්න අඩියක් වතුර දැම්මා සියලුම දෙනාට දෙන්න. ඉතින් එච්චර නිහතමානී මිනිස්සෙක් නම් එච්චර අවංක මිනිස්සෙක් නම් අපි නම් ඉතිහාසවත් දැකලා නැහැ. මුන් දුන්න දීම අපිට හොඳට මතකයිනේ දැන් ඔය 2000 ඒ කියන්නේ 10 12 2004 සුනාමි වෙලාවෙත් හොඳට මතකයි. ඉතින් එතකොට මෙන්න මේ විදිහේ නරුමයන් හිටපු රටක මේ විදිහේ සුන්දර මිනිස්සෙක් බිහි වෙලා කොච්චර ආපදාවට ලක් වුණත් දැන් හිතා ගන්න පුළුවන් මේ විදිහට මොකද්ද සිදු වෙන්නේ කියලා මිනිස්සුන්ගේ මේ ජීවිත නගා සිටවන්න වැඩ ටික කරනවා. ඒකම රුසියාවේ මේ පුටින් පැහැදිලිවම කියලා තියෙනවා මේ විදිහට ශ්‍රී ලංකාව එක්ක අපි පැහැදිලිවම නැගී සිටිනවා. ශ්‍රී ලංකාවට අවශ්‍ය සියලුම දේවල් අපි සපයනවා. නැවත ගොඩ නැගීමට නැගී සිටිනවා. ඉතින් මෙන්න මේ වචන එක්ක ඇත්තටම සතුටු කඳුළු වෙන්නේ ජනාධිපතිතුමාට සතුටු කඳුළු වෙන්නේ මොකද මේ කෑ ගහලා කට්ටිය මේක මේ රට තුලම ඉන්න නිවටයින් කියද්දී මේ රන් බණ්ඩාගේ කොල්ලට මොන ජාත්‍යන්තරයක්ද කියලා කියද්දී ඒ වාගේ ලෝකෙම බලවතුන් මේ විදිහට මේ රන් බණ්ඩාගේ කොල්ලා වටා එකතු වෙලා ඉද්දි මේ රට කොට ගන්න මොන තරම් සුන්දර හැඟීමක්ද. ඒක මතක් කරන්න ඕනේ එක නිවටෙක් හිටියා මේ එක නිවටෙක් නෙමෙයි නිවටෙක් ගොඩක් හිටියා මේ රටේ ඉපදිලා මේ රටේ මේ ව්‍යාපාර කරගෙන අපේ උතුම් චීවරයට මුවා වෙලා එක චීවරධාරියෙක් ඉන්නවනේ කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන බිස්නස් කාරයෙක් ඉන්නවා. ඉතින් අන්න ඌ කියලා තියෙනවා මේ ලෝක ප්‍රජාවට ලංකාවට කිසිම ආධාරයක් එවන්න එපා. ඒවා උගේ account එකට දාන්න ඌ බෙදා හරින්නලු. ඌ කවුද? ඌ මොකෙද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඊට කලින් අර මේ හොරට ළමෙක් හදලා ඒ දරුවට උපැන්න දුන්නා නම් ඊට වඩා හොඳයි කියලා හිතනවා. ඇත්තටම ජනාධිපතිතුමනි මේ වාගේ උන්ට නීති ක්‍රියාත්මක විය යුතුයි. මොකද මුන් මේ කරන ප්‍රකාශයන් සම්පූර්ණම වෛරී ප්‍රකාශයන් මේ උතුම් මව් භූමියේම ඉඳගෙන එහෙම වෛරී ප්‍රකාශයන් කරන්න ඉඩ දෙන්න හොඳ නැත. ඒක තමයි ඇත්ත. ඉතින් අර මොකද මැද මුල්ලේ පැත්තේ ගිහිල්ලා බත් බැලේක් වාගේ ඒ දේවල් අරගෙන ගිහිල්ලා කෙදිරි ගාලා එනවා අපි දැකලා තියෙනවා ඉංගන්නෙක් වාගේ. ඉතින් කෙසේ හෝ වේවා මේ විදියට රන් බණ්ඩාගේ කොල්ලා මේ රට ගොඩ ගන්න එක නවත්තන්න වෙන්නේ නැහැ උඹලට. ඒක තමයි අපිට උන්ට කියන්න තියෙන්නේ. ඒක කරන එක කරනවාම තමයි ජනතාව එක් වෙලා ඉවරයි මේ රන් බණ්ඩාගේ කොල්ලා එක්ක. උතුම් මිනිස්සයා එක්ක එකතු වෙලා ඉවරයි රට ගොඩ ගන්න එක ගොඩ ගන්නවා මොන ව්‍යසනයාවක් මුන්ට තියෙන්නේ දැන් කකුලෙන් ඇද තැන තැන හනුම ගිනි තියනවා වගේ මයික් වලට මොනවා හරි කිය යන්න. ඔක තමයි මුන්ගේ රාජකාරිය දැන්. ඉතින් එතකොට මේ විදිහට පැහැදිලිවම පිට රටවල් වලින් එහෙම උදව් කරාදී අපි දැක්කා හිඟන channel එකක් ලංකාවේ තියෙන. මුන්ට ඇත්තටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ හිඟන channel එකේ එක භාගයට ඇඳගත්තේ උන් ගෙනල්ලා නටවන වෙලාවේ මේ බංග්ලාදේශයේ මුළු ඒ කියන්නේ පැය 24ක්ම ගුවන් කාලය වෙන් කරලා අපේ රටට ආධාරිත කරා. මේ ඉතින් එතකොට ඒ විදියට එහෙම වෙන රටවල් එහෙම තියෙනවා. එතකොට මුන් මෙහෙන් මේ විදියට බයිස්කෝප් නටනවා. එහෙම දේවලුත් එතන සිදු වුණා. කෙසේ හෝ වේවා මෙච්චර මෙහෙම දෙයක් සිදු වෙලා දැන් ඔන්න රට ගොඩට ගැනීමේ බාරදූල කාර්යයේ ජනාධිපතිතුමා බාර අරගෙන තියෙනවා සම්පූර්ණයෙන්ම. තිබුණට වඩා දස ගුණයකින් සුන්දර රටක් හදලා බාර දෙනවා කියන එක එතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ පොරොන්දු ඒ විදියට මිටු කරයි කියලා. ඒක ඇත්ත. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ එක ලැබෙන එක රුපියලක දෙයක්වත් කිසිම විදියකට අවභාවිතයකට ලක් කරන්න දෙන්නේ නැහැ කියන එකත් පොරොන්දු වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. එහෙනම් ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ආදරයෙන් දැසිනා channel එක subscribe කරන්න කියලා. ජය හින්ද්.